රොන්සයා කතාවට ගොඩක් ආදරේ කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මම කියන්නේ සයාගේ ජීවිතේ කොහොම වෙනස් වෙයිද ඒ වගේම පින්කිට සහ සයාගෙට එකතු වෙන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඔයා මම අපි හැමෝම දන්න විදිහට සයාග් කියන්නේ ගොඩාක් දුප්පත් ළමයි. පින්කිගේ අම්මා සයාගෙට අකමැති වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මෙන්න මේ දුප්පත්කම. අනිත් එක සයාගේ කියන්නේ වත්ති කොල්ලෙක් කියලා. නිතරම පින්කිගේ අම්මගේ කටේම තියෙන්නේ ඒකම තමයි. ඉතින් ඇත්තටම කවදා හරි දවසක සයාගෙට පින්කිව ලබා ගන්න වෙනවම නම් ආර්ථිකමය වශයෙන් පින්කිගේ අම්මව තෘප්තිමත් කරන්න පුළුවන් තරමක තැනකට එන්න වෙයි කියලා මට හිතෙනවා. ඒ වගේම කතාවේ මේ ඉදිරියට යන විදිහට මට හිතෙනවා සයාගේ ටික කාලයකට පින්කිව අමතක කරලා තමන්ගේ අධ්‍යයන කටයුතු වලට ලොකු අවධානයක් දීලා එයා හොඳට විභාගි කරගෙන හොඳ යුනිවර්සිටි එකකට සිලෙක්ට් වෙයි කියලා. ඒ වගේම සයාගේ යන්න පුළුවන් ඉහළම තැනකට යනවා. මුලින්ම අකමැති වුණු පින්කිගේ අම්මම මේ සම්බන්ධතාවයට කැමති වෙනවා. ඉතින් ඔයාලට මේක ගැන මොකද්ද හිතෙන්නේ? ඔයාලගේ අදහස කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.